ආයුබෝවන් ඉන්දු ප්ලවර්ස් YouTube නාලිකාවට ඕගොල්ලන් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ ඇන්තූරියම් වගා පුහුණු වැඩසටහන් මාලාවේ පස්වෙනි අදියර වන මොටෙයියන් මගින් වර්ධක ප්‍රචාරණය කරන ආකාරය. මොටෙයියන් මගින් වර්ධක ප්‍රචාරණය කරනවා කියන ඕගොල්ලන් කිසිම කඳ කැබිල්ලක්වත් කක්ෂීය අංකුර වෙන් කිරිල්ලක්වත් නොකර සාමාන්‍ය විදියට ගහේම එන අංකුර වලින් මේ පැල ඇවිත් තියෙනවා සමහර ශාකවල. අපි ඒවා වෙන් කරගන්න විදිහ අද කතා කරමු. මේ තියෙන්නේ මිලියන් රෙඩ් වර්ගයේ ඇන්තූරියම් ගහක්. අපි ඒකේ පැල වෙන් කරගන්න ක්‍රමය අද ඔයගොල්ලන්ට අපි කියලා දෙන්නම්. මේක දැන් පැල දාලා තියෙනවා ගොඩක්. මේක කිසිම කඳ කොටසක් කපලා ඒ විදිහට නෙමෙයි පැල ඉබේම ආව පැල තියෙන්නේ. අපි මේ විදිහට පැල මේ ශාකේ වෙන් කර ගැනීමක් කරනවා. පරිස්සමට වෙන් කර ගන්න ඕන මුල් කැඩෙනවා. මේ වගේ කුඩා පැල මේ කැඩිලක් වෙන නිසා මේ විදිහට අපි මේ වගේ දිලීර නාශකයක මේ පැල දාගමු. මේ විදිහට පරිස්සමට මේ පැල වෙන් කර ගන්න ඕනේ. මේ තියෙන කුඩා පැල අපි වෙන් කරගද්දි හරිම පරිස්සමට වෙන් කර ගන්න ඕනේ. මේ වගේ පැලවල මුල් කැඩුනොත් පැල වෙන්නේ නැති නිසා මේවා අපි දිලීර නාශකයක දා ගන්නවා. දිලීර නාශකයක් හදලා තියෙන කැප්ටාන් සහ ජලය එකතු කරලා. ඉතින් අපි මේ විදිහට මේක එක පැලේ විතරයි තාම තියෙන්නේ. අපි ඒක මේ විදිහට දා ගන්නවා. මේකත් අපට පැල දෙකකට වෙන් කර ගන්න පුළුවනි. මේ විදිහට වෙන් කරගත් පැලේ අපි මේ විදිහට දා ගන්නවා. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන කැපුම් තලයක් ඉතුරු වුණා මේ කඩද්දි පැලේ. අපි එතෙන්ට දිලීර සහ අඟුරු මිශ්‍රණය තවර ගන්න ඕනේ. අපි ඒක මේ විදිහට පසුකින් තියා ගන්නවා. ඒකට අපි වෙනම අඟුරු මිශ්‍රණය සහ දිලීර නාශක මේ කඩුණු තැනට තවර ගන්න ඕනේ. නැත්තම් මේ ශාකේ මැරිලා යන්න පුළුවන්. අපි මේ විදිහට තවරලා මේ තියෙන මේ ගලවපු මාධ්‍යම මේක බඳුන්ගත කරන්න පුළුවන්. මේ තියෙන අපි දිලීර නාශක ඉහලා තියෙන මේ පෝච්චි වලට අපි ඉතින් මේ පැල ටික අපි බඳුන්ගත කරමු. මේ තියෙන්නේ සෝදාගත් පොල්ලෙලි. අපි මේ වගේ බඳුන් වලට අපිට අඩියට කිසිවක් දමන්න අවශ්‍ය නැහැ. පොල්ලෙලි අඩියට දාපුවම හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපගේ YouTube නාලිකාව subscribe කරලා නැති ඔයගොල්ලෝ සියලු දෙනාගෙන් ඉල්ලනවා subscribe කරන්න කියලා. ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙනවා නම් මේ වැඩසටහන් වලින් ඔයගොල්ලන් ප්‍රයෝජනයක් ගන්නවා නම් subscribe කරන්න. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලන්ගේ ව්‍යාපාරික දැනුම දක්වා අපි මේ ඇන්තූරියම් වගා පුහුණුවේදී ඔයගොල්ලන් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ මගින් දෙන්නා වූ සහනයන් සහ ආධාර වැඩසටහන් ඒ ආකාරයෙන්ම අපි මේ channel එක හරහා ගෙන එනවා ඔයගොල්ලන්ට. මේ විදිහට අපි පොල්ලෙලි කැබලි සහ වැලි මිශ්‍රණය දා ගන්නවා. මාරුවෙන් මාරුවට දාගත්තත් කලවමට දාගත්තත් එක සමානව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ගොඩක් අය බයයි මේ ඇන්තූරියම් වගාව පැල මැරෙයි. ඒ වගේ වෙන්නේ නැහැ. කලාතුරකින් තමයි දිලීරයක් ගියොත් තමයි ආසාදනය ඇති වෙන්නේ. නැත්තම් පැලවලට කිසිදු දෙයක් සිදු වෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ පැලවල මේ පොල්ලෙලි හොදලා ගත්තේ නැත්තම් පැලවල මුල් තැම්බීමකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා දවස් 3ක්වත් සෝදාගත් පොල්ලෙලි භාවිතා කරන්න. ඒ මිසක් වෙනත් ගැටලුවක් මේ බඳුන්ගත කිරීම සහ කට් කිරීම කරද්දී ඔයගොල්ලන්ට සිදු වෙන්නේ නැහැ. අපි දැන් මේ දිලීර නාශකයේ යොදාගෙන තිබුණු මේ පැල මේ විදියට හිතුව ගන්නවා.
මේ මිලියන් රෙඩ් වගේ පැලයකට කුඩා පෝච්චියක් හොඳට මැති එක පඳුරු දාලා එනවා. මීට වඩා ටිකක් ලොකු පෝච්චියක් ගත්තත් කමක් නැහැ. නැත්තම් අපිට මේ පැල බෝ කරන්න වෙන්නේ නැහැ. එකම පඳුරක් විදියට තිබුණාම ඕගොල්ලන්ට පැල බෝ කිරීම අසීරුයි. පැල එන්නේ නැහැ. වෙන් කර ගන්නම ඕන. එතකොට තමයි අපට ඉක්මනින් පැල සංඛ්‍යාව වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඕගොල්ලන් බයට ඔය තියාගෙන හිටියොත් පැල බෝ කර ගැනීම වෙන්නේ නැහැ. ව්‍යාපාරයක් කරද්දී පැල බෝ කර ගැනීම අත්‍යවශ්‍යයි. නැත්තම් එක තැන තමයි ඕගොල්ලන්ගේ ව්‍යාපාරේ පවතින්නේ. පැල සංඛ්‍යාව වැඩි වෙන තරමට තමයි ඕගොල්ලන්ට අලෙවි කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පැල වෙන් කිරිල්ල සහ කඳන් කට් කිරිල්ල කළ යුතුම වෙනවා ව්‍යාපාරයක් විදිහට කරනවා නම් ඇන්තූරියන් වගාව. මේ විදිහට අපි මිලියන් රෙඩ් ශාකේ ඔන්න බඳුන්ගත කරලා ඉවරයි. අපිට මේ පැලෙත් ඉතුරු මේ පැලෙත් අපි තව මේ වගේ කුඩා බඳුනක දා ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පෙන්නුවේ මොටෙයියන් මගෙන් බෝ කරන ආකාරය. කියන්නේ සාමාන්‍ය විදියට ආව පැල මේ විදියට වෙන් කරලා දිලීරනාශකයක දාලා බඳුන්ගත කරනවා. මේ බඳුන්ගත කර ඒවට මේ වගේ අර අපි දැන් ඒ ගත්ත දිලීරනාශකයේ ඒ ජලය ඔහොම ස්ප්‍රේ කරන්න පුළුවන්. නැත්නම් මෙහෙම දාන්න පුළුවනි. එතකොට මාධ්‍ය දිලීරයක් තිබ්බොත් ඒකත් නැති වෙනවා. ඉතින් පැලේ හොඳින් වර්ධනය වෙනවා. ඉතින් ඔයගොල්ලන් මේ දැනුවත් කිරීම වුණා කියලා මම හිතනවා. ඊළඟ වීඩියෝ එකකින් අපි ඔයගොල්ලන් හමු වෙනතුරු ගොඩක් ස්තුතියි. සියලු දෙනාටම කමෙන්ට් කරන සියලු දෙනාටම මගෙත් එක්ක රැඳී ඉන්න සියලු දෙනාටම